ජීවමාන නාසරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසේ ඔබට ජයග්‍රහණය දවසක් වේවා. අද උන්වහන්සේ ඔබට පවසනවා. උන්වහන්සේගේ සැලැස්ම සෑම විටම යහපත් මගේ දේව දරුවනි. උන්වහන්සේගේ සැලැස්ම අපගේ සැලැස්මට වැඩිය පරිපූර්ණ එකක්. අපි යමක් ඉල්ලනවා නම් ඒ නොලැබෙන විට අපිට දුකක් දැනෙන්න පුළුවන්. නමුත් සමහර විට ඒ ක්‍රියාවලිය වේදනාකාරී හා දුෂ්කර එකක් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ අපට සිතාගත නොහැකි තරම් විශිෂ්ට දෙයක් කරන බව කවදාකවත් අමතක නොකරන්න. යේසුස් වහන්සේගේ කාලය සහ ප්‍රඥාව කෙරෙහි ඔබ නිරන්තරයෙන් විශ්වාස තැබිය යුතුයි. පසුබෑමක් ලෙස ඔබට පෙනුනත් යම් කිසි දෙයක් උන්වහන්සේ ඒ දේ කරන්නේ ඔබේ ජීවිතයේ යහපත් වූ බලාපොරොත්තුවක් ලබා දෙන්න. උන්වහන්සේගේ වචනේ සඳහන් වෙන ආකාරයට ඇදහිල්ල තබාගෙන සියල්ල සිදුවන්න හේතුවක් නිසා බව විශ්වාස කරන්න. ඔබ මලක් ඉල්ලු විට දෙවියන් වහන්සේ ඔබට උයනක් වගා කරන්නට උන්වහන්සේගේ අවසරය ලබා දෙනවා. ඉවසිලිවන්ත දේව දරුවනි, ඔබ ඉල්ලූ දේට වඩා උන්වහන්සේ ඔබට අසීමිත ලෙස ලබා දෙනවා ඇත. උන්වහන්සේගේ වචනේ සඳහන් වෙන ආකාරයට මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියෙන් සමාදානී යෝජනායයි ස්වාමීන් වහන්සේ කියනසේක. ඔබ ජීවිතයේ යේසුස් වහන්සේ ඔබට බලවත් දෙයක් කරයි. ආමේන්.